අපි බලමු මෙන්න මේ වගේ පිරිවැය පාඩමක් උසස් පෙළ පෙළේ තියෙන පිරිවැය පාඩම් දාලා මෙන්න මේ වගේ ගානක් හදන්නේ කොහොමද කියලා. නැති ප්‍රශ්නයක් විසඳන්නේ කොහොමද කියලා. ඊට බලන්න දැන් අපි බලමු මේකෙන් අපිට හදාගන්න පුළුවන් ප්‍රශ්න කීපයක් ලියුවොත් එකක් අපිට මේකෙන් ගණනය කරගන්න පුළුවන්. විභාගෙට තාන ඒකක විචල්්‍ය පිරිවැය අපිට ගණනය කරගන්න පුළුවන් මුළු ස්ථාවර පිරිවැය. ඊට පස්සේ මේක අපිට භාණ්ඩේ විකුණන මිල වගේ දීලා තියෙනවා නම් අපිට ආන්තික පිරිවැයට ගිහිල්ලා නැත්නම් පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණ පාඩමකට දාලා සමාජීවන ලක්ෂ්‍ය ප්‍රමාණය වටිනාකම ඒ පාඩම දාලා ඕනම ගණනය කිරීමකට යන්න පුළුවන්. ඊට අතිරේකව මෙන්න මේ පාඩමකට දාලා මේක පිරිවැය පාඩමකට දාලා පොදුකාරී පිරිවැය අන්තර ගන්න සම්බන්ධ වෙනවා. ඒක දිනුත් අපිට ගණනය කිරීමක් කරන්න පුළුවන්. බලමු කොහොමද මෙන්න මේ වගේ ප්‍රශ්නයකදී භාණ්ඩයක ඒකකයක විචල්්‍ය පිරිවැය ගණනය කරන්න කියලා. එතකොට මේ ඒකක විචල්්‍ය පිරිවැය මුළු පිරිවැය ඇසුරෙන් අපි ගණනය කිරීමක් කරගන්න ඕනේ. ඒ නිසා අපි ඉස්සරෝම් බලමු ව්‍යාපාර ආයතනයක මුළු පිරිවැය හැදෙන්නේ කොහොමද කියලා. එතකොට ඕනෑම ව්‍යාපාර ආයතනයක මුළු පිරිවැය හැදෙන්නේ ස්ථාවර පිරිවැයට විචල්්‍ය පිරිවැය එකතු වෙලා. මේ තමයි ව්‍යාපාරයේ මුළු පිරිවැය. මේක හැදෙන්නේ අපේ ස්ථාවර පිරිවැයට විචල්්‍ය පිරිවැය එකතු වෙලා. පොඩි අදහසක් ගමු මේව සම්බන්ධයෙන්. මම මේක පැහැදිලි කරගන්න මම අදින්නම් පොඩි ගොඩනැගිල්ලක් අපි හිතමු. ඉතින් මේක ටියුෂන් පන්ති කරන ශාලාවක් කියලා. ඉතින් මේ ශාලාවට අපි ළමුන් 100 දෙනෙක් දාන්න පුළුවන් උපරිම. මේ ශාලාව සඳහා කුලියක් අය කරනවා. ශාලා කුලිය හිතන්න රුපියල් ලක්ෂ 2ක් අය කරනවා. ලක්ෂ 2ක් අය කරනවා. අපි දැන් බලමු. දැන් මේ ශාලාවට ළමයි එක්කෙනෙක් දෙනවා. මේ පන්තියට එක ළමෙක් ආවත් අපි සම්පූර්ණ ශාලාව මැරගෙන තියෙන නිසා අපි සම්පූර්ණ ශාලාව සඳහා රුපියල් ලක්ෂ 2ම ගෙවන්න ඕනේ. ඉතින් අපේ ළමයි 4 දෙනෙක් පන්තියට එනවා. 4 දෙනෙක් පන්තියට ආවත් ශාලාව මැරන් තියෙන නිසා කුලියට අපි ශාලාවට කුලිය රුපියල් ලක්ෂ 2ම දෙන්න ඕනේ. ශාලාවට ළමයි 50 දෙනෙක් මේ පන්ති සඳහා සම්බන්ධ වුණොත් ශාලාව සඳහා කුලිය රුපියල් ලක්ෂ 2ම දෙන්න ඕනේ. ඒතර බලන්න මම මේ තාම සරල අදහසක් ගන්න යන්නේ. දැන් බලන්න ළමුන් ප්‍රමාණය වෙනස් වුණාට ශාලාව සඳහා දරන මුළු පිරිවැය මුළු ස්ථාවර පිරිවැය වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒතර නිමවුම් ප්‍රමාණය වෙනස් වුණාට වෙනස් වෙන්නේ නැති පිරිවැයට සරලව හඳුනා ගන්නවා ස්ථාවර පිරිවැය කියලා. එතකොට ළමුන් ප්‍රමාණය මත වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ වේදම් මෙතන සරලව අදහසක් ගත්තොත් අපි ඒක ගන්නවා ස්ථාවර පිරිවැයක් විදියට. ඊට පස්සේ අපි බලමු විචල්්‍ය පිරිවැය කියන්නේ මොකක්ද කියලා. විචල්්‍ය පිරිවැය කියන්නේ නිමවුම් ප්‍රමාණයට සමානුපාතිකව වෙනස් වෙන පිරිවැය. ඒ කියන්නේ නිමවුම් ප්‍රමාණය එකකින් වැඩි කරද්දී ඒ සඳහා ගන්න වියදම කලින් වියදමට සමානව දරන වියදම. අපි හිතමු මෙන්න මේ ළමයි සඳහා දරන ටියුබ් කවරයක මිල. ටියුබ් කවරයක මිල හිතන්න. හිතන්න එක ටියුබ් එකකට රුපියල් 50ක් යනවා කියලා. එතකොට ළමයි එක්කෙනෙක් ආවොත් එහෙම අපිට එක ටියුබ් එකක් දෙන්න වෙනවා. ඒක සඳහා පිරිවැය රුපියල් 50ක් දරන්න වෙනවා. ළමයි දෙන්නෙක් ආවොත් එක ටියුබ් එකකට 50 ගානේ ටියුබ් දෙකට රුපියල් 100ක් දරන්න වෙනවා. ළමයි 3 දෙනෙක් ආවොත් එක ටියුබ් එකකට 50 ගානේ රුපියල් 150ක් දරන්න වෙනවා. දැන් බලන්න නිමවුම් ප්‍රමාණය වැඩි වෙනකොට ඒ සඳහා දරන පිරිවැය මොකක් වෙලා යනවද? වෙනස් වෙනවා. දැන් මෙතෙන්දී නිමවුම් ප්‍රමාණය වැඩි වුණා කියලා පිරිවැය වෙනස් වීමක් උනේ නැහැ. නමුත් මෙතෙන්ට එද්දී නිමවුම් ප්‍රමාණය වැඩි වෙනකොට පිරිවැය වැඩි වීමක් වෙලා තියෙනවා. පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඒක නිමවුම් ප්‍රමාණය වෙනස් වෙද්දී ඊට අනුලෝම වෙනස් වෙන පිරිවැයට අපි කියනවා විචල්්‍ය පිරිවැය කියලා. දැන් බලන්න මේ හැම වෙලේම ඒකක විචල්්‍ය පිරිවැය එකගයක් තියෙනවා. එක ළමයෙක් ආවොත් 50යි. ළමයි දෙන්නෙක් ආවොත් 100ක් තියෙනවා. ළමයි දෙන්නගෙන් බෙදුවොත් එක ළමයෙක් සඳහා 50ක් තියෙනවා. ළමුන් 3 දෙනෙක් ආවොත් මුළු විචල්්‍ය පිරිවැය 150යි. අපි ළමුන් ප්‍රමාණයෙන් බෙදුවොත් එක ළමයෙක් 150 ළමුන් ප්‍රමාණයෙන් 3ෙන් බෙදුවොත් එක ළමයෙක් සඳහා රුපියල් 50ක් තමයි යන්නේ. ඒතර මෙන්න මේ පිරිවැය විචල්්‍ය පිරිවැය වෙනවා. හරි. ඒතර අපිට මුලින්ම ඔය අදහස පොඩ්ඩක් ගන්න ඕන. එහෙනම් බලන්න මෙන්න මේ
ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය කියන දෙක එකතු වෙන සකස් වෙන. මෙන්න මේ කියන මුළු පිරිවැය. කියන්නේ TC. මෙන්න මේක වෙනස් වෙන්නේ. බලන්න මේ පිරිවැය දෙකේ මොකක් නිසාද කියලා. මේ අපි කලින් ගණනය කරපු ස්ථාවර පිරිවැය නියම ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ උදාහරණ හැටියට නියම ප්‍රමාණය වැඩි වුණා කියලා මේ මුළු පිරිවැය තුළ තියෙන ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි නියම ප්‍රමාණය වැඩි වෙනකොට විචල්්‍ය පිරිවැය වෙනස් වෙනවා. දැන් නියම ප්‍රමාණය වෙනස් වෙනකොට විචල්්‍ය පිරිවැය වෙනස් වෙනවා. ඒ නිසා අපිට අන්න අතන තියෙන ඒකක විචල්්‍ය පිරිවැය ගන්න වෙන්නේ මෙන්න මේ මුළු පිරිවැය වෙනස් වෙනවා. නියම ප්‍රමාණය වෙනස් වෙනකොට නිසා නියම ප්‍රමාණය වෙනස් වීම මත මුළු පිරිවැය වෙනස් වීම භාවිතා කරලායි අපි ඒකක විචල්්‍ය පිරිවැය ගන්න. අපි දැන් බලමු කොහොමද එක මාන්නයක පිරිවැය ගණනය කරන්න කියලා. එතකොට අපි එක මාන්නයක වටිනාකම ගණනය කරන්නේ මුළු වටිනාකම මුළු ප්‍රමාණයෙන් බෙදලා. එතකොට දැන් ඒකක මුළු පිරිවැය ගන්න ඕන නම් මුළු පිරිවැය ප්‍රමාණයෙන් බෙදනවා. ඒකක ස්ථාවර පිරිවැය ගන්න ඕන නම් මුළු ස්ථාවර පිරිවැය ප්‍රමාණයෙන් බෙදනවා. ඒකක විචල්්‍ය පිරිවැය ගන්න ඕන නම් මුළු විචල්්‍ය පිරිවැය ඒක ප්‍රමාණයෙන් බෙදනවා. අපි දැන් උදාහරණයක් ගමු. ඉතින් මම මේකට සූත්‍රයක් ලිව්වොත් ඒකක මුළු පිරිවැය හොයන්නේ TC කියන්නේ මුළු පිරිවැය බෙදනවා මුළු ප්‍රමාණයෙන්. පස්සේ ඒකක ස්ථාවර පිරිවැය මුළු ස්ථාවර පිරිවැය බෙදනවා ප්‍රමාණයෙන්. ඊට පස්සේ ඒකකයක විචල්්‍ය පිරිවැය හොයන්නේ මුළු විචල්්‍ය පිරිවැය බෙදනවා ප්‍රමාණයෙන්. අපි උදාහරණයක් හිතමු. හිතන්න ඒකක මුළු පිරිවැය තියෙනවා මෙතන මුළු පිරිවැය තියෙනවා රුපියල් ලක්ෂයයි. හිතන්න ප්‍රමාණය 5000යි කියලා. ලක්ෂ 5000න් බෙදුවොත් උත්තරේ රුපියල් 20ක් එනවා. අය මෙතන හිතමු 60000ක් කියලා. විස්තාවර පිරිවැය 60000යි. අපි තු මේක ප්‍රමාණය 5000යි කියලා මේක මේකෙන් බෙදලා රුපියල් 12ක් මෙතන එනවා. මෙතන හිතමු රුපියල් 40000ක් තියෙන්නේ. ප්‍රමාණය 5000ක් කියලා හිතමු. 40000 5000න් බෙදුවොත් මෙතන රුපියල් 8ක් එනවා. දැන් බලන්න. ඔයා දැන් බලන්න මේ ගණිත සමීකරණ අනුව දැන් මේ විචල්්‍යයන් දෙක තියද්දි උත්තරේ විදිහට මේක ගණනය කරගන්න පුළුවන්. එතන මේ අගයන් දෙක තියද්දි මේක හොයා ගන්න පුළුවන්. මේ අගයන් දෙක තියද්දි මේක හොයා ගන්න පුළුවන්. ඒක හොයන්නේ මෙහෙමයි. දැන් මෙන්න මෙතන එන්න. ඒකක මුළු පිරිවැය මුළු ප්‍රමාණයෙන් ගුණ කරොත් බෙදීම සමාන කිරීමෙන් වම් පැත්තට ගුණ කිරීමක් වෙනවා. ඒතර මේක මේකෙන් ගුණ කරොත් මේ පිරිවැය ගන්න පුළුවන්. දැන් මෙතන බලන්න. 20 5000න් ගුණ කරොත් මේක මේකෙන් ගුණ කරොත් ලක්ෂ එනවා. මෙතන 5000 12න් ගුණ කරොත් මෙතන 60000ක් එනවා. 5000 8න් බෙදු ගුණ කරොත් එහෙම 40000ක් අපිට ලැබෙනවා. එහෙනම් බලන්න අපිට ඉතින්දී ඔය විදිහට පිරිවැය ගණනය කර ගන්න පුළුවන්. හරි ඒ නිසා අපි මෙන්න මේ ටික පොඩ්ඩක් දැනගන්න ඕනේ. මේ ටික අපි තියාගමු. දැන් අපි යමු කොහොමද මෙන්න මෙතනදී පිරිවැය ගණනය කරගන්න කියලා. ඒතර මෙන්න මේ මූලික අදහස අපිට තියෙන්න ඕනේ. අපි මෙතෙන්ට යමු. අපි ඉස්සර ඉගෙන ගත්තා මුළු පිරිවැය විතුල වෙනස් වෙන විචල්්‍ය පිරිවැය. එහෙනම් මෙන්න මේ මුළු පිරිවැය වෙනස් වීම වෙන්නේ විචල්්‍ය පිරිවැය නිසා. අපි මුළු පිරිවැය ඇසුරෙන් ඒකක විචල්්‍ය පිරිවැය ගණනය කර ගන්නවා මෙහෙම. ඒකක විචල්්‍ය පිරිවැය ඒකක විචල්්‍ය පිරිවැය ගණනය කරනවා මුළු පිරිවැය වෙනස මුළු ප්‍රමාණ වෙනසින් බෙදනවා. මුළු ප්‍රමාණ වෙනසින් බෙදනවා. එතන මුළු පිරිවැය වෙනස කියන්නේ ඩෙල්ටා Q සින් බෙදනවා ඩෙල්ටා Q වලින්. අය බලමු ආදේශ කරලා. දැන් මෙතන බලන්න. මුළු පිරිවැය වෙනස කියන්නේ මේ දෙක අතර වෙනස. මෙතන 280000යි ඒකයි 320000යි අතර වෙනස. මුළු ප්‍රමාණ අතර වෙනසින් බෙදනවා. මුළු ප්‍රමාණය බලන්න 2000යි 3000යි. මේ මුඩාගේ තියෙනවා 40000ක්. මේ යටාගේ තියෙනවා 1000ක්. මේක මේකෙන් දාන්න ඒකක විචල්්‍ය පිරිවැය ලැබෙනවා රුපියල් 40යි. ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 40ක් ලැබෙනවා. ඊට පස්සේ අපිට අහනවා මුළු ස්ථාවර පිරිවැය. දැන් අපි ඉස්සර ඉගෙනගත්තු උදාහරණ දෙවල් මතක ඇති. ඒකක එකක් ඇදුවා ලක්ෂ 2ක් ගියා. ඒකක දෙකක් ඇදුවා ලක්ෂ 2ක් ගියා. ඒකක 50ක් ළමයි 50 දෙනෙක් පන්තිලවත් රුපියල් ලක්ෂ 2ක් ගියා. කියන්නේ ඒකක ප්‍රමාණය මත වෙනස් වෙන්නේ නැහැ.
එහෙනම් නියමෝම් ඒක ප්‍රමාණය 2000 දී ස්ථාවර පිළිවෙල එකම අගයක් ලැබෙන්න ඕන. ඒකක 3000 දී ඒ ස්ථාවර පිළිවෙලම අපිට ලැබෙන්න ඕන. නිසා අපිට පුළුවන් මේ දෙකටම ආදේශ කරලා එකම ස්ථාවර පිළිවෙලක් එනවද කියලා බලන්න. දැන් අපිට ඕන මෙන්න මෙතන තියෙන මේ සමීකරණ දාලා තියෙන මෙන්න මේ උත්තරේ තමයි ගන්න ඕනේ. ඒක ගන්න පුළුවන් මුළු පිළිවෙලයි මුළු විචල්්‍ය පිළිවෙලක් තිබ්බනම් මේ අගයන් දෙක අතර මිස මෙන්න මේක අපිට ගණනය කරගන්න පුළුවන්. මම දැන් පොඩි ආදේශයකින් අපිට යන්නම්. දැන් බලන්න. ඒතර අපිට පුළුවන් දැන් මේ මම නිමෝම් මට්ටම් දෙකෙන් එක හොයන්න හදන්නේ. මම ඒකක 2000 දී ගන්නවා. Q 2000 දී ඒක ප්‍රමාණය 2000 දී අපි හොයන්න යනවා මුළු ස්ථාවර පිළිවෙල. අපි ගමු මුළු පිළිවෙල ගන්නවා TC සමානයි FC ධන VC. බලන්න ඒකක 2000ක් වෙනකොට මුළු පිළිවෙල තියෙනවා 2,80,000යි. ස්ථාවර පිළිවෙල හොයාගමු. විචල්්‍ය පිළිවෙල මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. අපි එතන ගන්න ඒකක 2000කදී. බලන්න ඒකකයක විචල්්‍ය පිළිවෙලක් තියෙනවා නම් ඒකක ප්‍රමාණයක් තියෙනවා නම් ඒකක විචල්්‍ය පිළිවෙල ඒක ප්‍රමාණයෙන් ගුණ කරලා මුළු විචල්්‍ය පිළිවෙල හොයාගන්න පුළුවන්. අපි මේ සමීකරණ මෙතන ආදේශ කරගමු. බලන්න ඒකක විචල්්‍ය පිළිවෙල අපි මෙතනින් ගණනය කරගත්ත රුපියල් 40යි. ඒක ගුණ කරනවා ඒකක ප්‍රමාණය කියන්නේ Q බලන්න ඒකක ප්‍රමාණය. ඒකක ප්‍රමාණය මෙතෙන්ට ගත්තේ 2000යි. මේක ගුණ කරනවා 2000යි. මේක මේකෙන් ගුණ කරලා රුපියල් 80000ක් ලැබෙනවා. අපිට දැන් ස්ථාවර පිළිවෙල ගණනය කරගන්න පුළුවන් MC සමානයි 2,80,000න් අඩු කරනවා මේ 80000 රුපියල් ලක්ෂ 2ක් වෙනවා. දැන් අපි ඔප්පු කරගන්න ඕන තහවුරු කරගන්න ඕන ස්ථාවර පිළිවෙල උත්තරේ හරිමද කියලා. ඒක තහවුරු කරගන්න මෙහිමයි. අපි ඉස්සෙල්ලා මූලිකව හඳුනාගන්න දැක්කා නිමෝම් ප්‍රමාණය වෙනස් වුණාට ස්ථාවර පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඒකක 2000ක ලැබෙන ස්ථාවර පිළිවෙල වගේම තමයි ඒ වටනාවකට සමාන අගයක් ඒකක 3000 ලැබෙන්නත් ඕන. අපි ඒකක 3000ට ආදේශ කරමු. Q සමානයි 3000කදී මුළු FC. දැන් අපි මේ සමීකරණ ආදේශ කරනවා ඒකක 3000ට. TC සමානයි FC ධන VC. දැන් බලන්න මෙතන ඒකක 3000ක් වෙනකොට මුළු පිළිවෙල තියෙනවා 3,20,000යි. සමානයි ස්ථාවර පිළිවෙල ගමු. අපි දැන් මෙතෙන්ට හොයලා ආදේශ කරනවා ඒකක 3000කදී මුළු විචල්්‍ය පිළිවෙල. කොහොමද ඒක හැදුවේ? ඒකක විචල්්‍ය පිළිවෙල ඒක ප්‍රමාණයෙන් ගුණ කරලා. මෙතන බලමු අපි ආදේශ කරමු. ඒකක විචල්්‍ය පිළිවෙල බලන්න අපි කලින් ගත්ත රුපියල් 40යි ගුණ කරනවා ඒකක ප්‍රමාණය. ඒක ප්‍රමාණය මෙතනින් ගත්තේ 3000යි. ඒ නිසා අපි මේක 3000ෙන් ගුණ කරනවා. මේක මේකෙන් ගුණ කරනවා. මෙතන ලැබෙනවා රුපියල් 1,20,000ක්. එම් සිද්ධ ගමු අපි. ස්ථාවර පිළිවෙල සමානයි 3,20,000න් අඩු කරනවා 1,20,000ක්. අපිට ස්ථාවර පිළිවෙල ලැබෙනවා රුපියල් ලක්ෂ 2යි. දැන් බලන්න මෙතනදී අපි ඉගෙන ගත්තට මූලික දැනුමට දාලා මෙතන උත්තරේ දැන් හරි. නිමෝම් ප්‍රමාණය 2000 සිට 3000 දක්වා වෙනස් වුණා කියලා ව්‍යාපාර ස්ථාවර පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. ඒ මූලික තීරයට අදාළව අපිට උත්තරේ ගන්න පුළුවන් වාට විභාගෙදී මේ වගේ උත්තර දෙකටම ආදේශ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නා නැත්නම් එකට ආදේශ කරලා ගන්න. ඒක දෙන්නේ මෙහෙම තමයි. දෙන්නේ මේ වගේ ප්‍රශ්නයකට අදාළව මුළු පිළිවෙල ඇසුරින් අපි ඒකක විචල්්‍ය පිළිවෙල සහ ඒකක ස්ථාවර පිළිවෙල ගණනය කරගන්න.